සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ටොක් විත් කුට්ටා පජාදරෝක් වැඩසටහනට. ඉතින් යාළුවනේ අද අපි වැඩසටහනට ගේන්න හිතුවා ඉල්ලාට වංශ කතාවේ පෙරලියක් කරමු. ඇත්තම කිව්වොත් ඒක පෙරලියක්ම තමයි. පිළිගන්න මේ සමන්ද එඩිතර මුලසිංහ අයියා අන්නටම කුට්ටා අන්නටම මම දන්නේ කොලගුණ ඒ මගේ කතිගුණ මම වෙටින්නේ නැහැ හිතේ ආවේ පින්නලාවට මට වෙට්ටි දාන අයියලාට ගෝරි දාන අක්කලාට මෙන්න වෙන්ද තිරුවන් සරණයි අපි අයින් වෙලා පාරේ යන්නේ හොඳටම පාඩුවේ ඉන්නේ බයට නොවේ මගේ හැටි ඒකයි සන්තෝෂයි සන්තෝෂයි මම දැන් හරි නාවන්නේ ඉස්සර ගිහිමයි සන්තෝෂයි සන්තෝෂයි මම දැන් හරි නාවන්නේ ඉස්සර ගිහිමයි මට නෑ ඉඩම් ගඩම් මට නෑ මහවත්තම් මට ඇති හිතවත්තම් විතරයි අපේ හොල්ලේ නම් කියනවා 0112යි වඩේ 2යි පෑන්ටියයි ඒ වගේම අපේ පදාතරෝ Facebook පිටුව හරහා ඔබට එකතු වෙන්න පුළුවන්. මගේ පළවෙනි ප්‍රශ්නේ ඇත්තටම මගේ විතරක් නෙවෙයි මේක ලංකාවේ හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම ඇයි සමාල්ක මහණුනේ? ඇත්තටම කියනවා මල්ලි මේක උනේ මේක මාධ්‍යෙට කියන මුල්වත. ඇත්තටම කිව්වොත් සමාල්කට ළමෙක් හම්බෙන්න ආවා. ඇත්තටම ඔය ළමයා කාගේ ළමයෙක්ද? අතරම මල්ලි මේක ආනන්දගේ වෙලා. සමල්ලා ආනන්දගේ ගරාජ් එකට ගියපු වෙලාවේ තමයි මේක වෙලා තියෙන්නේ. දන්නේ නැද්ද? ආනන්දරත් කිසි පාලයක් නැහැ. ඉතින් සමල්කට දරා ගන්න බැරුව තමා මහාන වෙන්න තීරණය කරේ. මේ අපි නම් කියන්නද? ඇත්තටම අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා පළවෙනි ඉඳලා කොල්ලේ. කවුද මේ? මම තරද ඕදරි සමද්දයින කතා කරන්න පුළුවන්. මට ලොකු දේවල් කියන්නේ සමාජික දරුවා ගැන කතා කරන කලින් තමසේ කාගේ දරුවෙක්ද කියනවා. අද සමන්ත මේ ඒ මොනවාවත් කමක් නෑ. අපි යන් ඊළඟ පාඩුවට. හොඳයි. ඊළඟට අපි දැක්කා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව තමයි. මේ නාට්‍ය උඹක් තිබ්බේ. ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මේක නිකන් විහිළුවක් කියලා? ක්‍රිකට් ක්‍රීඩාවට අපහාසයක් කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කියන්න බෑ. ඔමස් මේ වෙද්දී ජාතික කණ්ඩායම නම් කළ තියෙන්නේ. ඔහු ඊළඟ සංචාරයට නායකත්වය දරන්න තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. මේ අපේ අඩුවස. හරි. කොහොම වුණත් ඔබතුමා ඇයි හිතුවේ අලුත් කෙල්ල කොල්ල ටිකක් මේ වැඩේට ගන්න? අතරම කියනවලු පව්වේ ළමයි සින්දු කියන්න කියලා අනතුරයිදී අපේ සතයක් ගන්න නැතුව. ඉතින් ඊළඟට තමයි දවස් ගානේ පඩියට මාගාව වර්ගක්. ඉතින් මට ආවයිනු මල්ලි. දැන් අයියර හිතෙන්නේ නැද්ද මේක අවසන් කරන්න ඕනේ කාලේ හරි කියලා? ඇත්තටම නෑ මල්ලි. පොඩි කාලේ ගාම මගේ ආසාවක් තිබ්බා ලෝක වර්තාවක් තියන්න. මම ඉතින් ලෝකෙ දිගම නාට්‍ය ලියලා ලෝක වර්තාව තියනවා. ඇත්තටම දැන් මේක මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ. මම නම් හිතන්නේ ඔයා එහෙම හිතුවේ නැති උනාට මේ තමයි මිනිස්සු අපිට දැක්කපු ප්‍රතිචාර. කවුද මේක හදන එක මග්ගෙන් මන් දන්නවද කියලා මතක නෑ. මේ මගුලේ හින්දා වුණොත් එහෙම කපන්නේ මාළු ලෑල කියලා දැනගනි පරය. මල්ලිට කියන්න මල්ලි මම කසාද බැදී. ඉතින් මල්ලි අපේ ගෑණි කියනවා දෙවෙනි නිවිවර එක හනිමූන් යන්න බෑ කියලා. ඉතින් මල්ලි මට ඒව දරාගන්නේ කොහොමද? ඇත්තටම රෙන්නත් බර ඇදිනවා. මේක යකෝ හරියන්නේ නෑ මේ වැඩේ. මහත්තයට කියන්නේ
අපේ කෙල්ලෝ දෙන්න හොඳට ඉගෙන ගත්තා. මේ මගුල බලන්න ගත්ත විතරයි. කොල්ලෝ දෙන්නේ සෙක් කරගෙන කියන්කෝ. හරි කොහොම වුණත් කවක් නැහැ. අපි යනවා අවසාන ප්‍රශ්නෙට. දෙවිලිනිම අවසානෙට මොකද වෙන්නේ? ඇත්තටම මරුදේ මම පොඩි අදහසක් දෙන්න. ඔක්කොමත් කියන්න බෑනේ. ඇත්තටම අවසානෙට තියන්නේ ආනන්ද උදේනිව අසාද වදිනවා. ඒකට අපේ අනුවාස් අවන්තගේ අම්මව එමත් නැත්නම් අමිෂ ආන්ටිව වඳින සීන් එකක් තමයි යන්නේ. ඒකින්ද අනුවාසුයි අවන්තයි ඔලියක් කියනවා. ඔතන අනුවාස්ගේ සපෝට් එකට එනවා හයු කුඤ්ඤා ධර්මී ඇවිල්ලා ආනවා උඹෙලියට යාරෝයි මං එළියට දාන්නද කියලා. ඔන්න ඔය වෙලාවේ ධර්මිගේ අතින් පාරක් වෙදිලා අවන්ත මැරෙනවා. දැනට හිතන් ඉන්නේ මල්ලි කොහොම තමයි. කොහමද ඇන්ඩින් එක අම්මෝ ඒක පොලයක් නෙමෙයි පොල ගාපු නැවක් නියකෝ. එල යාළුවනේ අදට පජානරෝක්ස් වෙදින් සමුගන්නවා. එනම් ලබන සතියේ මේ වගේ පජාතෙක් සමාවෙන්න මේ වගේ තරුවක් හමුවීමෙන් බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. කුට්ටා කුට්ටා ඉමරොල්ලා මේකනම් විශ්වාසා අත්තම් සත්තා යම් පසන් පතර දැන් කරා පොමා මේකලා විශ්වාසා කොල්ල කන්න දැන් ඇති වත